සිංහයෙක් කැලේ ඇවිදින හැම වෙලාවම ගොරවන්නේ නැහැ. ඒ වගේම ශක්තිමත් මිනිස්සු හැම දෙයක්ම ලෝකෙට කියන්නෙත් නැහැ. ඔවුන්ගේ හීන, ඔවුන්ගේ සැලසුම්, ඔවුන්ගේ සාමය ඔවුන් ආරක්ෂා කරනවා. ඔබත් අද ඉඳලා එක දෙයක් මතක තියාගන්න. හැම කෙනෙක්ම ඔබේ මිතුරා නෙවෙයි. හැම කෙනෙක්ම ඔබේ රහස් රකින්නෙත් නැහැ. ඒ නිසා අඩුවෙන් කියන්න, වැඩියෙන් කරන්න. නිහඬවම දිනන්න. ඉතින් ඔබේ ජීවිතය වෙනස් කරන තවත් පාඩමකින් තමයි අදත් මම ඇවිල්ලා තියෙන්නේ. අපි අපේ ජීවිතේ හැම දෙයක්ම හැමෝටම කියන්න ඕනේද? එහෙම නැත්නම් ඒ කිවීමෙන් මොකද වෙන්නේ? එසේ කීමෙන් අපිට ලැබෙන දේවල් මොනවද? හැම දෙයක්ම හැමෝටම කියන්න එපා කියන තමයි මගේ ප්‍රථම පණිවිඩය. ඔබ කවදා හරි මෙහෙම දෙයක් අත්විඳලා තියෙනවද? ඔබට ලොකු හීනයක් තිබුණා. ඒ ගැන සතුටින් කෙනෙකුට කිව්වා. ඒත් ඔවුන්ගේ පිළිතුර උනේ ඒක වට කරන්න බෑ. ඒක හරි අමාරුයි. ඕවා හීන විතරයි. ඒ වචන ටිකෙන් පස්සේ ඔබේ උනන්දුව ටිකෙන් ටික අඩු වුණා. නැත්නම් ඔබේ පවුලේ ප්‍රශ්නයක් කෙනෙකුට විශ්වාසයෙන් ඔබ කිව්වා. මාස කිහිපයකට පස්සේ කතාව වෙන කෙනෙක්ගේ කටින් ඔබටම ඇහුණා. ඒ වෙලාවේ ඔබට තේරුණා හැම කෙනෙක්ම ඔබේ රහස් රකින්නේ නැහැ. ඒ නිසා අද අපි කතා කරන්නේ ඇයි අපි හැම දෙයක්ම හැමෝටම කියන්න හොඳ නැත්තේ කියලා. ඉතින් මම ඔයාට පොයින්ට්ස් කීපයක් පෙන්නන්නම්. පළවෙනි පොයින්ට් එක හැමෝම ඔබ වෙනුවෙන් සතුටු වෙන්නේ නැහැ. අපි හිතන්නේ අපේ සතුට අනිත් අයත් සමරයි කියලා. ඒත් ලෝකය එහෙම නැහැ. සමහරව අපේ ජයග්‍රහණය දැක්කම සතුටු වෙනවා. සමහරුන්ට ඒක දරා ගන්න බෑ. ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා නම්, අලුත් ගෙයක් හදන්න තියෙනවා නම්, විභාගයක් ලියන්න තියෙනවා නම් කලින් හැමෝටම කියන්න එපා. ඔබේ ප්‍රතිඵල තමයි ඔවුන්ට දෙන්න තියෙන හොඳම පිළිතුර. දෙවෙනි පොයින්ට් එක තමයි සැලසුම් කතා කරනවට වඩා වැඩ කරන්න. අපි ගොඩක් වෙලාවට කතා කරනවා. මම ලබන අවුරුද්දේ මේක කරනවා, මම ලොකු කෙනෙක් වෙනවා, මම මේ බිස්නස් එක පටන් ගන්නවා. ඒත් මාස 6ක් ගියාම කිසි දෙයක් වෙලා නැහැ. මොකද කතා කිරීමෙන් ලැබෙන සතුට නිසා වැඩ කරන්න තියෙන උනන්දුව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අඩුවෙන් කියන්න, වැඩියෙන් කරන්න. point 3. ඔබේ දුර්වලකම් හැමෝටම කියන්න එපා. ඔබේ බිය, ඔබේ අසාර්ථකත්වය, ඔබේ පවුලේ ප්‍රශ්න. මේවා කියන්න ඕනේ විශ්වාසවන්ත කෙනෙකුටම විතරයි. වැරදි පුද්ගලයාට කිව්වොත් දවසක ඒවා ඔබට මෙරිව භාවිතා වෙන්න පුළුවන්. point 4. සෝෂල් මීඩියා කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි. අද කාලේ මිනිස්සු කෑම කන එකක් දානවා. සංචාරය දානවා, තෑගි දානවා, මුදල් දානවා. සමහර වෙලාවට තමන්ගේ සතුටට වඩා අනිත් අයගේ ප්‍රතිචාර ගැන තමයි ඒගොල්ලෝ හිතන්නේ. මතක තියාගන්න ඔබේ ලස්සනම මතක සියල්ලම Facebook හෝ Instagram එකේ තියෙන්න ඕනේ නැහැ. සමහර මතක හදවතේ තිබුණාම ඊටත් වඩා ලස්සනයි. point 5. සීමා තියෙන මිනිස්සුන්ට ගෞරවය වැඩි. හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න ඕනේ නැහැ. ඔයාගේ පඩිය කීයද? ඔයාගේ බැංකුවේ සල්ලි කීයද? ඔයාගේ පවුලේ ප්‍රශ්නේ මොකක්ද? ඔයාට අයිතිය තියෙනවා ඒක පෞද්ගලික දෙයක් කියලා කියන්න. ඒක අහංකාරකමක් නෙවෙයි. ඒක සීමාවක්. ඉතින් point 6 විදියට නිහඬව දිනන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. අද ලෝකයේ ලොකුම මිනිස්සු ගොඩක් වැඩියෙන් කතා කළේ නැහැ. ඕන් වැඩ කළා, ප්‍රතිඵල ලැබුණා. ඊට පස්සේ ලෝකයම ඕන් ගැන කතා කළා. ඔබත් එහෙම වෙන්න. ඉතින් මේ දේවල් වලින් ඔබටම වැටෙනවා ඇති ශක්තිමත් මිනිස්සු හැම දෙයක්ම ලෝකෙට කියන්නේ නැති බව. ඉතින් ඔයත් අද ඉඳලා එක දෙයක් මතක තියාගන්න ඕනේ. මෙවැනි ජීවිතය වෙනස් කරන පාඩම් ඔබ ඉගෙන ගන්න ඕනේ. හැම කෙනෙක්ටම හැම දෙයක්ම ඔබ කියන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාන්න. ඔබ මේ වීඩියෝවට කැමති නම් channel එක subscribe කරන්න. අපි නැවතත් වටිනා අදහසකින් හමු වෙමු.